මැල්සිරිපුර දරුණු මාරක අනතුරක්. අඹේපුස්ස ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ මැල්සිරිපුර නාම්බැට ප්‍රදේශයේදී සිදු වූ ක්‍රියානතුරකින් යතුරු පැදිකරුවෙකු මිය ගොස් තිබේ. මෙම අනතුර ලොරි රථ දෙකක් මැදි කර ගනිමින් සිදුවක් බව පොලිසිය පවසයි. දඹුල්ලේ සිට කුරුණෑගල දෙසට ධාවනය වෙමින් තිබූ යතුරු පැදිය එකම දිසාවට ඉදිරියෙන් ධාවනය වූ ලොරි රථයක පිටුපස ගැටී ඇත. එම ගැටීමත් සමග යතුරු පැදිකරු පාලනයෙන් ගිලිහි මාර්ගයේ ප්‍රතිවිරුද්ධ දිසාවට විසිවී ගොස් ඇත. ඒ මොහොතේම කුරුණෑගල දෙස සිට දඹුල්ල දෙසට ධාවනය වෙමින් තිබූ තවත් ලොරි රථයක යතුරු පැදිය මුහුණට මුහුණ ගැටී තිබේ. අනතුරින් බරපතල තුවාල ලැබූ ඔහුව වහාම පොල්ගොල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ වන විටත් ඔහු මිය ගොස් තිබේ. මෙලෙස මිය ගොස් ඇත්තේ මැල්සිරිපුර ප්‍රදේශයේම පදිංචිව සිටි 51 හැවිරිදි පුද්ගලයෙකි. අනතුරට සම්බන්ධ ලොරි රථ දෙකෙහිම රියදුරන් මේ වන විට මැල්සිරිපුර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.